අපි අද ඉගෙන ගන්නේ සුබ පැතුම් පත් ගැන. සුබ පැතුමක් අපි කරන්නේ කාගේ හරි විශේෂ දවසක්. එහෙම නැත්නම් විශේෂ උත්සවයක්. එහෙම නැත්නම් අපි හැමෝටම තියෙන මට මේ දවස විශේෂයි. මේ දවස මගේ දවස. මේ කියන්නේ අපි සතුට වෙන දවස් තියෙන අපේ ජීවිතේ අපේ යාළුවන්ගේ එහෙම අන්න ඒ වගේ දවසකට අපිට දෙන්න පුළුවන් දෙයක් තමයි මේ අපි සුබ පැතුමක් කියලා කියන්නේ. විශේෂ දවසකට එයාට සුබ පැතලා අපිට දෙන්න පුළුවන් අපිම කරගන්න නිර්මාණයක් තමයි මේ සුබ පැතුමක් කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් සුබ පැතුමක් නිර්මාණය කරන්න. සුබ පැතුමක් නිර්මාණය කරනකොට ඒකේ අඩංගු වෙලා තියෙන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. දැන් මේ තියෙන්නේ ඔයගොල්ලෝ හැදුවා මේ තියෙන්නේ සුබ පැතුම් පතක්. එතකොට මේ සුබ පැතුම් පතේ අපි කොලයක් ගන්නවා නම් කොලයක් අරගෙන දෙකට නවලා මෙහෙම හදන්න පුළුවන්. පෙලක් කට්ටිය ගන්නවා තනි කාඩ් එක. වෙඩින් කාඩ් එක. ඒක ඉවයි ආරාධනා පත්‍ර. පටල ගන්න එපා. සුබ පැතුමයි ආරාධනා පත්‍රයයි. හරිද? සමහර කට්ටිය තනි කොලෙන්ම මේ සුබ පැතුම ඉදිරිපත් කරන්න පුළුවන්. වෙසක් සුබ පැතුම් පත්තේම තනි කාඩ් එකෙන් දෙනවනේ. නමුත් අපිට මේ වගේ කොළ දෙකකට සුබ පැතුම් පත් දෙන්න පුළුවන්. කොහොම හරි මෙහෙම කොළ දෙකකට හරි කොහොම හරි දෙනවා නම් සුබ පැතුම් පතේ අපිට උපන්දින සුබ පැතුම්. එහෙමත් නැත්නම් නත්තල් දින සුබ පැතුම්. සුබ අලුත් අවුරුද්දකට සුබ පැතුම්. පොසොන් පොහොයට සුබ පැතුම්. රාමලාන් උත්සවයට සුබ පැතුම්. තයිපොංගල් උත්සවයට සුබ පැතුම්. අපි ඒ සුබ පැතුම දෙන විශේෂ දවසේ මොකක්ද කියලා අන්න ඒකට සුබ පැතුම් කියලා මෙහෙම ලියන්න පුළුවන්. ලියලා ඊට පස්සේ ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. මේ විදිහට සුබ පැතුම් පතේ මුල් පිටුව අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ යනවා අපි දෙවෙනි පැත්තට. දෙවෙනි පිටුව. මේ දෙවෙනි පිටුවේ තමයි පුතේ මොන කාගේද කාටද කොයි දවසටද මේ සුබ පතන්නේ එහෙම ලියන්න ඕන මෙතන. අපිට එතන ලියන්න පුළුවන් උඩින් සුබ පැතුම් කියලා. ඊට පස්සේ දැන් මේක උපන්දින සුබ පැතුම් පතක්නේ. උපන්දින සුබ පැතුම් පතක් නිසා අපි මුලින්ම දාන්න ඕනේ මේ උපන්දිනය සමරන කෙනා කවද්ද උපන්දිනය සමරන්නේ. දැන් කවුරු හරි මට උපන්දින සුබ පැතුමක් එවනවා නම් මම එයාට කියන්නේ එයා අහනවනේ දැන් මගේ උපන්දිනේ දන්න නිසානේ වන්නේ. මම එතකොට ඉපදිලා තියෙන්නේ 1996 නොවැම්බර් 6 වෙනිදා. එතකොට කවුරු හරි මට සුබ පැතුම් පතක් හදනවා නම් එයා උඩින්ම ලියනවා 1996 නොවැම්බර් 6 වන දින. මගේ මේ අවුරුද්දේ 29 වෙනි 29 වන උපන්දිනය සමරන. හැබැයි ඔයාලා තුනේ අයනේ. ඔයාලගේ යාළුවෝ ඔයාලට උපන්දින සුබ පැතුමක් හදනවා නම් එයා ඔයාලට කියයි 2018 ජනවාරි 20 දින 8 වන උපන්දිනය සමරනවා. දැන් 8යිනේ 8 ලබන්නේ. 8 වන උපන්දිනය සමරන. ඔන්න ඊට පස්සේ සමරන එක්කෙනාගේ නම දානවා. දැන් මට ලියන කෙනා නම් එයා මගේ නම දාන්නේ. දිලිනි මිතුරියට, දිලිනි ටීචර්ට ඔයගොල්ලෝ ලියනවනම්. ඔන්න උපන්දිනය සමරන කෙනාගේ නම ඊට පස්සේ වැටෙනවා. ඊට පස්සේ මොකේද උපන්දිනයට ආසිරි පතන්නේ. ඔන්න ආසිරි පතන කෙනාගේ නම. ඒ කියන්නේ මේ ලියන මගේ නම. මට දැන් හංසි ටීචර් එවනවා නම් උපන්දින සුබ පැතුම එයා ලියන්නේ දිලිනි මිතුරියට උපන්දිනයකට ආසිරි පතන්නේ හංසි මිතුරිය කියලා. එතකොට සුබ පැතුම් පතක තියෙන්න ඕනේ එයාගේ උපන්දිනය කීවෙනි උපන්දිනයද කියලා එයාගේ නම තියෙන්න ඕනේ. ඊට පස්සේ එයාට ආසිරි පතන කෙනාගේ නම තියෙන්න ඕනේ. ඔන්න ඔය ටික මේ පැත්තේ ලියන්න ඕනේ. ලියලා ඊට පස්සේ ලස්සනට ප්‍රේම් එක ගහලා ඔයගලන්ට පුළුවන් මේකේ තව ලස්සන නිර්මාණයක් කරන්න වටේට. මේකේ වටේටත් ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. එහෙම කරලා ඔන්න අපිට ලියුම් කවර් එක දාලා හරි නැත්නම් මේ සයිස් ලොකු ලියුම් කවරයක් හදාගෙන හරි අතින් හරි අපිට ගිහිල්ලා මේ සුබ පැතුම් පත දෙන්න පුළුවන්. අපිට මේ වගේ සුබ පැතුම් පත් වෙසක් නත්තල් වලට පවුලේ අයගේ උපන්දිනයකට මොකක් හරි විභාග ජයග්‍රහණයකට
සරිග ජයග්‍රහණයකට දිනපු දෙයකට එහෙමත් සුබ පැතුම්පත් අපිට හදන්න පුළුවන්. ඔන්න ඕක තමයි සුබ පැතුම්පතක් නිර්මාණය කරනකොට අපි ඉගෙන ගන්න ඕන දේවල්.